ඉතින් යාළුවනේ ඔයගලන්ට කොහොමද? මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා කියලා. දැනටම අද ඔයගොල්ලෝ දන්නවා ඉතින් මම මොනවද හදන්නේ කියලා. නැතුම බැරි පරිප්පුවක් තමයි හදන්නේ. ඉතින් බලමුකෝ අපි කොහොමද හදන්නේ කියලා. මම මේ හදන්නේ පරිප්පු තෙම්පරාදුවක්. ඉස්සෙල්ලාම පරිප්පු ටික හොඳට හොදගත්තා මම පේනවනේ. පේනවනේ මේ වගේ හොඳට හොද ගන්න ඕනේ මේ කුණු දූවිලි ඔක්කොම යන්න. ඉතින් ඔයාලා හදන්නේ කොහොමද කියලා මට කමෙන්ට් එකකුත් දාගෙන මේ යන්නකෝ. දැන් නම් හොඳට හේදිලා තියෙන පේනව නේද? ලස්සන පාටත් එක්ක පරිප්පු ටික තියෙන විදිහ. එකතු කරගත්ත කහ චුට්ටක්. මම මේ වෙලාවේ එකතු කරගන්නේ කහ විතරයි. දැන් පේනවනේ හොඳට තැම්බීගෙන එනකොට මම චුට්ටක් හැඳි ගන්නවා. මොකද තැම්බිලාද කියලා බලන්න එපැයි. දැන් නම් ගානට ඇවිල්ලා තියෙන්නේ. දැන් මම ලෑස්ති කරගත්ත පොල් කිරි. මම මේ ගාගත්ත පොල් කිරි නම් නෙමෙයි එකතු කරගත්තේ. මැගී පිටිකල පොල් කිරි තමයි එකතු කරගත්තේ. දැන් ඉතින් ගින්දර චුට්ටක් වැඩි කරලා සැරින් සැරේ හැදිගගා බලමු. මොකද පොල් කිරි ටික ඉතිරිලා ගියාට පස්සේ රහ නැති වෙනවා. තෙම්පරාදුවට ඉස්සෙල්ලාම පෑන් එක ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරගන්නවා. මොකද තෙම්පරාදුව නිසා. දැන් මම මේ එකතු කරගන්නේ අබෑට. අබෑට ටිකක් පිපිරෙනකන් ඉඳලා තමයි මම අනිත් අමුද්‍රව්‍ය එකතු කරගන්නේ. ඉතින් බලන්නකො මම කොහොමද හදන්නේ කියලා. දැන් මම එකතු කරගන්න අමුද්‍රව්‍ය ටික ඔයගලන්ට පෙන්නුවා. ඉතින් බලන්නකො මම මොනවද දාන්නේ ඉස්සෙල්ලාම කියලා. ඉස්සෙල්ලාම මම එකතු කරගත්ත රම්පෙයි කරපිංචා ඒත් එකම පොඩ්ඩක් බැදිනකන් ඉඳලා කරපිංචා ටිකක් ආයෙමත් දාලා ඒ ටික ආයෙමත් තෙම්පරාදු කරගන්නවා. මේ ටික ඉතින් රන්වන් පාට වෙනකම්ම පොඩ්ඩක් මම බැද ගන්නවා. මේ පේනවනේ ඒත් මදි. තව චුට්ටක් පාට වෙන්න තව ටිකක් බැද ගන්න ඕනේ. දැන් නම් ඉතින් ලුණු ටික ඔක්කොම ගානට බැදිලා තියෙන්නේ. ඉතින් මම දැන් එකතු කරගන්නේ මිරිස් කුඩු. මම දැන් මේ ඔක්කොම හොඳට බැද ගන්නවා. මිරිස් කුඩු ටිකත් එක්ක මිශ්‍ර වෙන්න. ඉතින් බලන්නකෝ ඔයගොල්ලෝ හදලා තියෙනවද මම මේ හදන විදිහට. දැන් ඉතින් පරිප්පුවත් ගානට ඇවිලා තියෙන්නේ. පේනව නේද? ලස්සන පාට. මං ඒත් එක්කම මං හදාගත්තු තෙම්පරාදුව පරිප්පු එකට එකතු කරගන්නවා. අවශ්‍ය තරමට ලුණුත් දාගන්න හොඳේ අමතක කරන්න එපා. ඉතින් කොහොමද බලන්නකො මං හදමු රසම රස තෙම්පරාදු පරිප්පුව. ඔයාලත් හදලා බලලා මට කියන්න. ඇත්තටම රසයි. අනිවාර්යෙන්ම හදලා මට කියන්නකෝ.
එහෙනම් ඉතින් මම ආයෙමත් දවසක රසම රස රෙසිපි එකක් අරගෙන එනකම් හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.